මේ මොහොත වෙන කම්ම රටේ ප්‍රශ්න පිළිබඳව මිසක් උත්තර පිළිබඳව සාකච්ඡා නොකළ දේශපාලන ව්‍යාපාරයක් දැන් උත්තර හොයන්න ඇවිල්ලා තියෙනවා. මම දැක්ක අද උදේ නියෝජ්‍ය ඇමතිවරයෙක් විපක්ෂ නායකවරයාගේ සක්වල වැඩසටහන පිළිබඳව ඊටාම අර කුහක අදහසින් මොනවදෝ ටිකක් කියනවා. මේ රටේ පළවෙනි වතාවට විපක්ෂ නායකවරයෙක් තමන්ගේ පක්ෂයේ පක්ෂ අරමුදල භාවිතා කරලා මේ රටට සක්වල කියලා වැඩසටහනක් නිර්මාණය කළා. හුස්ම කියලා වැඩසටහනක් නිර්මාණය කළා. පාසල් වලට බස් රථ ලබා දුන්නා. ලක්ෂ 16000ක්. මම හැමදාම කියනවා දේශපාලන ව්‍යාපාරයක් ලෙස මේ වෙලාවේ අපි මේ පැත්තේ වාඩි වෙන්න බලපාපු ප්‍රධාන හේතුව ඕක. පක්ෂ අරමුදල දේශපාලන ක්‍රියාකාරකම් වලට භාවිතා කරපු දේශපාලන ව්‍යාපාරය අද ආණ්ඩුවේ ඉඳගෙන පක්ෂ අරමුදලේ සල්ලි ළමයින්ගේ අධ්‍යාපනයට විශේෂයෙන්ම අනාගත ලෝකයේ දිනා ගැනීම උදෙසා පරිගණකයක් කවදාවත් පරිහරණය නොකළ ස්මාර්ට් බෝඩ් එකක් ස්පර්ශ නොකළ දරුදරියන්ගේ අධ්‍යාපනයට පක්ෂ අරමුදල භාවිතා කර එකම විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි. මේ ඉතිහාසයේ තුල කිසිදු විපක්ෂ කණ්ඩායමකට බැරුණා ඒ જાතිය විප්ලවීය තීරණයක් ගන්න. ඒකෙන් ඔහු පෙන්눔 කළේ කුමක්ද? අනාගත රාජ්‍යයක අනාගත රජයක අපි කොයිතරම් තොරතුරු තාක්ෂණය වෙනුවෙන් පෙනී සිටිනවද කියන එක පිළිබඳවයි. රටේ ජනතාව මේ පිළිබඳව විශ්වාසයක් ලැබුවේ නැහැ. අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරනවා. හැබැයි මේ රටේ කුවක මිනිස්සුන්ගේ කතා ආසමින් මේ රටේ දේශපාලනය කරන්න අපිට සිද්ධ වුණේ ඕන් ඔය වැදගත් භාවයකින් යුක්ත අධ්‍යාපනය වෙනුවෙන් අපේ පක්ෂය වෙන් කරපු ආණ්ඩුව නෙවෙයි, මහ ජනතාවගේ බදු මුදල් නෙවෙයි, අපේ පක්ෂ අරමුදලේ සල්ලි ඒ වෙනුවෙන් වෙන් කිරීම අඩුම තරමේ නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට ආණ්ඩුවක් විදිහට විපක්ෂ නායකවරයා ලෙස නෙමෙයි පුද්ගලයෙක් ලෙස ස්තුති කළ යුතුයි. ඒ જાතියේ සිතුවිල්ලක් නිර්මාණය වීම. නමුත් කුහකකම ඊට වඩා ඉස්සරහින් තියෙන බව අදත් මේ සභාවේ දකින්න ලැබුණා. ඒ වගේම කිව්වා කෝ දැන් සක්වල එක පැත්තකින් අගමැතිතුමිය කියන අධ්‍යාපන ඇමතිවරිය විදිහට පාසලට දේශපාලකයන් ගෙන්නන්න එපා කියලා. දේශපාලන උදව් ගන්න එපා කියලා සෞඛ්‍ය ඇමතිවරයා කියනවා. කාගවත් උදව් අවශ්‍ය නැහැයි කියලා. හැබැයි ඒ සියල්ල කියන අතරවාරේ මෙතනට ඇවිල්ලා නියෝජ්‍ය ඇමතිවරයෙක් අහනවා කින්ඩියට කෝ දැන් ඒවා කියලා. ඉස්සරලා කට්ටිය කතා වෙලා නාට්‍ය රඟ දැක්වුවා නම් හොඳයි. එක එක නළුවෝ සහ එක එක නිරියෝ එක එක වෙලාවල එක එක දෙබස් කියන්නේ නැතුව. ඒ නිසා හැමදාම හොරකම කිය හිටියා මිසක් ලෝකයට ගැලපෙන ප්‍රතිපත්ති පිළිබඳව සොයා බැලීමක් කිසි දවසක කළේ නැහැ. අද පවා ඇවිල්ලා මේ විවාදයේ පුරාවටම කතා කරන්නේ ගෙවපු දේවල් දුන්නු දේවල් අරකයි මේකයි. හැබැයි අනාගත ලෝකයේ කොහොමද අපි ඒ අය එක්ක මේ ගනුදෙනු කරන්නේ මේ ළමයි? අද ඉස්කෝලේට යන ළමයා අවුරුදු 5න් පාසලට ඇතුළත් වෙන ළමයා තව අවුරුදු 20කින් රැකියාව වෙළඳපොළට එන්නේ 2045 කවුද දන්නේ මේ ආණ්ඩුවේ ඉන්න අය පුළුවන් නම් කියන්න පුළුවන්ද මොනවද තියෙන රස්සා මොනවද නැති වෙන රස්සා දැන් තියෙන රස්සා කීයක් නැති වෙනවද අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුත්තේ 2045 රස්සා ඉලක්ක කරලා 2045න් පටන් ගන්න 2075 විතර වෙනකන් රැකියාව වෙළඳපොළ ඉලක්ක කරලා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ. එහෙම නැතුව විෂයන් සංඛ්‍යාව අඩු කිරීමවත් විෂයේ තියෙන පාඩම් මාරු කිරීමවත් එහෙම නැත්නම් මොනවා හරි වෙන විෂයක් මේක ඇතුළට ඇතුල් කිරීමවත් නෙවෙයි අර රැකියාව වෙළඳපොළ ලෝකයේ යන වේගය දිහා බලලා ලෝකයට ගැලපෙන මිනිස්සෙක් නිර්මාණය කරන්න තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඉන්න ඕනේ. රැකියාව වෙළඳපොළ ඉලක්ක වෙන්න ඕනේ. මම මේකට බව ගෑල්ලක් එකතු කරන්න කැමතියි. අන්තර්ජාල පාසුකම් තියෙන මේ රටේ තරුණ තරුණියන් සියල්ලත් ඔබත් 1982 ඔබේ පක්ෂය කරපු විනාශය පිළිබඳව නැවත කියවීමකට යන්න ඕනේ. ඒ තමයි ධවල පත්‍රිකාව. ධවල පත්‍රිකාව 1982 ක්‍රියාත්මක වුණා නම් අද අධ්‍යාපනයේ විශාල පිම්මක් මේ රට පයින්නවා. මොකද ධවල පත්‍රිකාව කියන්නේ අපේ පක්ෂය විසින් අධ්‍යාපනයේ නිදහස ලබා දීමේ දෙවනි පිම්ම තමයි ඒක. නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා. ළමයින්ට නොමිලේ ඉගෙන ගන්න ඉඩ දුන්නා. 1982 තමයි දෙවන්ත විප්ලවය ආරම්භ කරන්න උත්සාහ කළේ. අධ්‍යාපනයේ නිදහස දෙන්න, පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දෙන්න, වෘත්තීය අධ්‍යාපනයේ පාසල් පද්ධතියට ගේන්න, පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉඩ දෙන්න, ඊට අමතරව වෛද්‍ය විද්‍යාල පෞද්ගලික අංශයට ලබා දෙන්න. අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයේ බදු මුදලෙන් රැක ගන්න ගමන් දෙමව්පියන්ගේ මුදල් වලින් Taman කැමති නම් Tamanට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් මේ රටේ හදන්න හැදුවේ 1982. එදා 1982 ධවල පත්‍රිකාව ක්‍රියාත්මක වුණා නම් 2025 මේ රටේ අධ්‍යාපනය කොහෙද තියෙන කියලා සොයා බලන්න කියලා මම යෝජනා කරනවා.